උදේට මිනිස්සු යන්නේ නිකන් පිස්සු කරලගේ කියනවනේ. ඉතින් හොඳම අවධානයෙන් උදේට වාහන දාන උදේ ටික තනිකර පිස්සුවෙන්ම තමයි වාහන දාන්නේ මිනිස්සු. දාන්නවා try කරන්න. ඉතින් කොළඹ වාහන දාන කියන්නේ S 10ක් විතර තියෙන්න ඕනේ. කොහෙන් ඩබල් ලයිට් දාගෙන පරක් විතරයි. පහයිරෙන් පයින්නකොටම යනවා. ඉතින් එච්චර හදිස්සියේදී මිනිස්සුන්ට සුදීරෙන් පනිනකොටම අරවත් යනවා. ඉතින් පොඩි නාඩි කානක මේකක් තමා තියෙන්නේ. පැත්තෙන්ම ඉස්සර කරනවා. මම දකුණු එහෙම නැහැ. ඊට තිබ්බ කොතෙන්ද ඉස්සර කරනවා. නේ ට්‍රීල් කාර්යය. මගේ ලේන් එකේ දැන් කට්ටිය ඉන්නේ දෙක. ඉතින් හැප්පෙන ගහන්න දෙයක්. මගේ ලේන් එකේ තමයි කට්ටිය ඉන්නේ. මම කියන්නේ එක වාහනයක් ගියාම ඒ වාහනේ පස්සේ ඔක්කොලාම එනවා. දෙක. මිනිස්සුන්ට පරක් වුණාම මිනිස්සු තියෙන පාරක දාලා ඉතින් පිනිස් යනවා. ඉඩ තිබ්බනම් ඒකෙන් දැම්ම ඉර අදාළ නැහැ ඒගොල්ලන්ට. මිනිස්සු ඔක්කොම එන්නේ මගේ වැදිනේ. හරි කල්පනාවෙන් විදියට යන්න ඕනේ. මනස හොඳට නැත්තම් ආයි වාහන යවනවා බොරු. ඉතින් මේ ටයිම් එකේ ප්‍රශ්න පිට ගියොත් එහෙම නිකන් අනිවාර්ය වාහනේ හැප්පෙන මේ ප්‍රවණතාවය වැඩි. ඉතින් ඔළුව තියෙන වෙන කොහෙවත් ඉතින් උදේ නැගිටිද්දි ඔළුව හොඳටම තියෙනවා ඩ්‍රයිවිං කරනවා නම්. නැත්තම් පුතේ බඩුව තමයි ඉතින්. ඒක කල්පනා කර යන්නේ. ගොඩක් අය ප්‍රශ්න කල්පනා කර ගියොත් අනිවාර්යෙන් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. කාර් නෙවෙයි මෝටර් සයිකල් විතරම ඉතින් පොදුයි. ඉතින් ඕන මිනිස්සුන්ට පයි යන මිනිස්සුෙක්වත් එහෙම තමයි. මේ මිනිස්සු පාර පයින්නවා හිතා ගන්න මේ වාහනේ දානවා.
udah kesel lagi amar. Sekolah lama ya na helmet kat nih. Amma helmet දායන ළමයිට helmet නැහැ. ළමයිට ආදරේ නැති. ළමයිට helmet දාගන්න නෙමෙයි. ළමයිට helmet නැහැ අම්මා දාගන්න. අම්මා තාත්තා දාගන්න ළමයිට helmet නැහැ. කියන්නේ ළමයින්ට ආදරේ තියලා අනිවාර්යෙන් helmet දාන්න ඕන ළමයින්ට helmet දාන්න ඕන. තමන්ගේ කාර්ය කරවලා දාන්න ඕන ළමයට helmet එක. එහෙම නෙවෙයි යන්නේ. කපාගේ දානවා.